IPL තරඟාවලියේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම හා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම අතර තරඟය ඊයේ දිනේදී පැවැත්වුණා. ඉතින් මෙම තරඟයෙන් කඩලු 5ක ජයක් ලබා ගන්නට සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමට හැකියාව ලැබුණා. ඉතින් මෙම තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක කමිදු මෙන්ඩිස්ගේ තුන් ඉරියව් දක්ෂතාවයන් කැපී පෙනුණා. කෙසේ වෙතත් මෙම තරඟයේදී වූ අපූර්ව සිදුවීමක් මෙවනට බොහෝ මාධ්‍ය තුල පුවතක් වී තිබෙනවා. ඉතින් මෙම තරඟයේ අවසන් භාගයේ පන්දුවට පහර දෙමින් සිටි හයිදරාබාද් කණ්ඩායමේ කමිදු මෙන්ඩිස්ට නිපන්දුවක් හේතුවෙන් ෆ්‍රී හිට් අවස්ථාවක් ලැබුණා. කෙසේ වෙතත් එම ලැබුණු ෆ්‍රී හිට් අවස්ථාවෙන් ප්‍රයෝජනය ලබා ගන්නට කමිදු මෙන්ඩිස්ට හැකියාව ලැබුණේ නැහැ. එම ෆ්‍රී හිට් පන්දුවේදී පහරක් එල්ල කිරීමට කමිදු පෙළඹුණත් ඒ නිසියාකාරව පිත්තිය නොවැදී කඩුළු රකින්න අතර ඇදී ගියේ කිසිදු ලකුණක් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙමුණුයි. ඉතින් මෙම ෆ්‍රී හිට් අවස්ථාව හරියට ප්‍රයෝජනයට නොගැනීම නිසා හයිදරාබාද් කණ්ඩායමේ හිමිකාරීත්වයේ දරන කාව්‍යා මාරන් ආවේගශීලීව කමිදුට ප්‍රතිචාර දක්වන අයුරු දක්නට ලැබුණා. ඉතින් එහිදී ඇය අත දිගු කරමින් කමිදු මෙන්ඩිස්ව විවේචනය කරන ආකාරයේ අභිනයකුයි පෙන්නුම් කළේ. කෙසේ වෙතත් ඊට පසු පන්දුවෙන්ම හතරේ පහරක් එල්ල කරමින් තරඟයෙන් නැවත ප්‍රවිෂ්ඨ වීමට කමිදුට හැකියාව ලැබුණා. ඒ වගේම වටිනා විසිලිවන්ත දිනමක් ක්‍රීඩා කරමින් අවසානයේ තරඟයේ ජයග්‍රහණය කරගෙන යන්නටද කමිදු මෙන්ඩිස්ට හැකියාව ලැබුණා. ඉතින් කමිදු මෙන්ඩිස් කාව්‍යා මාරන් කළ අවඥා සහගත අභිනයට එලෙස සිය පිත්තෙන් පිළිතුරු දීම අගය කළ යුතුම කරුණක් වනවා. ඉතින් ඒ වගේම මෙම තරඟයේදී කමිදු මෙන්ඩිස් රැකගත් අතිවිශිෂ්ට උඩ පන්දුවත් තරඟය වෙනස් කිරීමට හේතු වුණා. එහිදී විස්තර විචාරකයන් පවා පෙන්වා දුන්නේ කමිදු රැකගත් උඩ පන්දුව මෙවර IPL තරඟාවලිය තුර රැකගත් විශිෂ්ට උඩ පන්දුවක් බවටයි. ඒ වගේම තාක්ෂණයේ මනාව යොදා ගැනීමෙන් රැකගත් උඩ පන්දුවක් බවත් මෙවන උඩ පන්දු රැක ගැනීම තරඟයක් වෙනස් කිරීමට අතිශය වැදගත් බවද විස්තර විචාරකයන් පෙන්වා දුන්නා. කෙසේ වෙතත් එම උඩ පන්දුව රැක ගැනීමත් සමග හයිදරාබාද් කණ්ඩායමේ හිමිකාරිනිය ඒ වගේම ናයකයා ඇතුළු ක්‍රීඩකයන් දැඩි ප්‍රීතියකින් කමිදු මෙන්ඩිස්ට අත්පොලසන් ලබා දෙමින් සතුට සමරනු ලැබුවා. ඒ වගේම චෙන්නයි හා හයිදරාබාද් ප්‍රේක්ෂකයනුත් එම උඩ පන්දුව අගය කරමින් කමිදු මෙන්ඩිස්ට අත්පොලසන් දෙන ආකාරයද දැක ගන්නට ලැබුණා.